නෝනා දැන් ඇත්තටම නෝනාගේ හස්බන්ඩ් මැරුණේ කොහමද? වහකාලස. එහෙන් ඇයි අර ඇඟ පුරාම තැලුම් පාරවල් කැඩුණු ඇටකටු තිබ්බේ? ඔව් ඒ මිනිස්සේ ඒක බොන්න බෑ කියලා දැගලුවානේ. කෙල්ලේ ඔය කිරිද හදන්නේ? ඔව් අම්මේ. තරිඳුට. අපෝ කෙල්ලේ අපේ එක ඔය කිරි බොන්නේ නැහැ. හැබැයි අම්මේ එයා ඊයරෑ මම දුන්නම නම් බිව්වා. කේ කපාල. තමුසේ පන්තියේ කුණුහරුප කියනවා කියන්නේ එත්තද බා? ඔම්මෝ බෝරු තමා කියනවා අප්පා. මම ෂන්හිදියා සින්දුවක් තමා කිව්වා. කියනවා බලන්න. සින්දුව මොකද්ද කියලා. යෙප්පි යොක්කොම රෙජවරු. යොක්කොම වෙසියෝ කියලා තියෙන සින්දුව තමා කිව්වා. ඔය කරලා තිබෙන සුපිරියට. තෝ මොකද වමට සිග්නල් දාලා වමට හැරෙව්වේ? ඒ කිව්වේ ලංකාවේ පාරක වමට සිග්නල් දාපුවම එක්ක කෙලින් ඵලයන් එක්ක දකුණට හරවපන්. ටිපර් එකක් වගේ නම් සිග්නල් එක ගලවලා විකුණලා කොත්තුවක් කාපන්. අපි පොලිසියෙන් පොඩ්ඩක් එළියට එනවද පොඩ්ඩක් කතා කරන්න. ඔතන පොලිසිය කීයක් ඉන්නවද? දෙන්නයි. ඉතින් උඹලා කතා කරහන්කෝ. මාව කණ්ඩ හදන්නේ. බොනවා කනමදියා වගේ හැමදාම බොනවා. මං ඔයාට ආදරේනේ පන්නේ. මම මාළුවෙක් බැදලා දෙන්නම්. දැක්කද උඹලා? කොල්ල ඉක්මනට හොස්පිටල් එකට යමන් නිහාල් ICU එකේ එළු. ඉතින් නිහාල්ව මං මේ ඊයේත් දැක්කනේ ක්ලබ් එකේ කෙල්ලෝ එක්ක ඩාන්ස් කරනවා. ඒක තමයි බං. ඒක උගේ ගෑණිත් දැකලා බං. තාත්තේ මට කෙල්ලෙක්ව බඳින්න ඕන. මටත් ඕනේ කෙල්ලෙක්. දැන් මේ ගෙදර එකෙක්ටවත් කොල්ලෝ එපාද? මට ඕනේ.